පෝච්චියක හැදුණු රෝස පැලයක් මේ වගේ මල් පිරෙන්න හදාගන්න පුළුවන් කියලා ඔයාලත් හිතුවද? බලන්නකෝ මේ පැලේ ලස්සන. අද මම ඔයාලට අරගෙන ආවේ කඩෙන් ගේන රෝස් පැලයක් කොහොමද මල් පිරෙන්න හදාගන්නේ කියලා. එක්තුලකින් අලුත් අයටත් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ඒ නිසා සුප් එක වෙනකම් හිත කර බලන්න. එහෙනම් අපි බලමු කොහොමද රෝස පැලයක් නිවැරදිව හිටවගන්නේ කියලා. ඉන්න යමු. පළවෙනි ස්ටෙප් එක නිවැරදිව රෝස පැලයක් තෝරා ගැනීම. රෝස පැලයක් තෝරගනිද්දී මලේ ලස්සනට වැඩිය නිරෝගී ශාකයක් තෝරගැනීම ඉතාමත් වැදගත්. බලන්න මෙන්න මේ ශාකය දිහා හොඳට වර්ධනය වෙලා තිබ්බත් කොළ කහපාට වෙලා බ්ලැක් ස්පොට් රෝගය වැළඳිලා. මේ ශාකයත් එහෙමයි. මලේ පලිබෝධ හානි. පොඩි සත්තු වගේක් ඉන්නවා. ඒ නිසා ඒකත් හරියන්නේ නැහැ. මේ ශාකෙත් එහෙමයි. බලන්න කොළ පණුව කාලා. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ ශාකේ පණුවෙක් ඉන්නවා. මේ එකක්වත් ගස් හිටවන්න හරියන්නේ නැහැ. මෙන්න මේ ශාකයේ දිහා බලන්න. රෝස පාට අලුත් අංකුරයකුත් ඇවිල්ලා තියෙනවා. මල් දෙකක්ම තියෙනවා. අතු බෙදිච්ච හොඳ කඳක් තියෙන ලස්සනම ශාකයක්. මේක හිටව ගන්න මම තෝරගන්නවා. දෙවැනි ස්ටෙප් එක වගා මාධ්‍ය සහ සිටුවීම. බලන්න මේ තියෙන්නේ මතු පිට පස්. මතු පිට පස් කොටස් දෙකක් ගන්න ඕනි. මතු පිට පස් කියන්නේ දි รา පත් වුණු කොළ රොඩු, වැලි, පස් එකතු වෙලා හැදිච්ච පස් තමයි මතු පිට පස් කියන්නේ. මතු පිට පස් කොටස් දෙකක් අරගෙන ඒක හොඳට මිශ්‍ර කරගන්න. මේ වගේ කැට තියෙනව නම් කුඩු කරගන්න. මේ වගේ අතින් හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම ගන්නවා ගොම පොහොර කොටස් එකක්. ගොම පොහොර ගනිද්දී අනිවාර්යෙන්ම වේලුණු ගොම පොහොර ගන්න. මොකද බැක්ටීරියා හා දිලීර අමු ගොම පොහොරවල අඩංගු වෙලා තියෙන්න පුළුවන්. එතකොට ශාකයට හානි සිද්ධ වෙනවා. ඒ නිසා වේලුණු ගොම පොහොර ගන්න අනිවාර්යෙන්ම ඔයාලා. ඊට පස්සේ මම ගන්නේ කරදහය කොටස් භාගය. කරදහය වලින් ශාකයේ රෝග වලින් ආරක්ෂා කරනවා. ඊට පස්සේ මම ගන්නේ වැලි කොටස් භාගය. ජල වහනය හොඳින් සිද්ධ වෙන්න වැලි ගන්න පුළුවන් ඔයාලට. ගඟේ වැලි හෝ ගොඩ වැලි ගන්න. මුහුදු වැලි ගන්න එපා. ඊට පස්සේ මම ගන්නේ හොඳින් දි รา පත් වුණු පොල්ලෙලි කැබලි. අනිවාර්යෙන්ම ඔයාලා පොල්ලෙලි ගනිද්දිත් දි รา පත් වුණු පොල්ලෙලි ගන්න. මොකද අමු පොල්ලෙලි බැක්ටීරියා දිලීර ආසාදන එන්න පුළුවන්. මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. බලන්න පස් මාධ්‍ය සකස් කර ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද රෝස ගහ දිලීර පලිබෝධ හානි වලට ඉතා ඉක්මනින් ගොදුරු වෙන ශාකයක්. ඒ නිසා පස් මාධ්‍ය සකස් කරගද්දි වග බලා ගන්න. මෙන්න මේ වගේ අඟල් 14ක් විතර උස පෝච්චියක් ගන්න. සිදුරු සහිත පෝච්චියක්. ජල වහනය හොඳින් සිද්ධ වෙන්න ඕන නිසා හොඳින් සිදුරු සහිත පෝච්චියක් ගන්න. ඒ පෝච්චිය යටට මම චිප් ගල් දාගන්නවා. ඇයි දන්නවද චිප් ගල් දාගන්නේ? වතුර දාගනිද්දී පසේ පෝෂක කොටස්, පස් කොටස් වතුරත් එක්ක එළියට යන එක නවත්ත ගන්න. පෙරිලා එළියට යන්න තමයි වතුර මෙන්න මේ වගේ ගල් කැබලි ටිකක් දාගන්නේ. මේ ගල් කැබලි හොඳින් අතුර ගන්න. ඊට පස්සේ මම මේ ගල් කැබලි ටික උඩට මෙන්න මේ වගේ දි รา පත් වුණු පොල්ලෙලි කෑලි ටිකක් දානවා. ඇයි දන්නවද දි รา පත් වුණු පොල්ලෙලි කෑලි ටිකක් දාගන්නේ? පසේ තෙතමනය ආරක්ෂා කරගන්න. ඊට පස්සේ අපි සකස් කරගත්ත වගා මාධ්‍ය මේ පෝච්චිය ඇතුළට දාගන්න ඕනි. මුළු පෝච්චිය පිරෙන්නම දාන්න එපා. පෝච්චියෙන් අඩක් වැහෙන්න වගා මාධ්‍ය හැමීට මේ පෝච්චියට එකතු කරගන්න. වගා මාධ්‍ය තමයි ඉතාමත්ම වැදගත්. මොකද පලිබෝධ හානි ඇති වෙනවා රෝසවලට. ඒ නිසා වගා මාධ්‍ය දාගනිද්දී ඉතාමත් ප්‍රවේශම් වෙන්න. ඊට පස්සේ අපි තෝරගනිපු රෝස ගහ අරගන්නවා. මේ රෝස ගහ ගනිද්දී ඔයාලා කලින් දවසේ
වතුර දාපු රෝස ගහක් ගන්න. වතුර දාලා ගන්න එපා. මොකද රෝස ගහ ගලව ගත්තේ ඔයාලට අමාරුයි. පස් කැඩිලා බිමට වැටෙනවා. රෝස ගහ අරගෙන ඉවර වෙලා මේ වගේ අත් දෙකෙන් පොඩ්ඩක් බුරුල් කරන්න. බුරුල් කරලා ඉවර වෙලා මේ වගේ රෝස ගහ අතට අරගෙන මුල හොඳින් මේ වගේ අල්ලගෙන යටිපැත්ත හරවන්න. ඇයි දන්නවද මුල හොඳින් අල්ලගන්නේ? මේ වගේ පැකට් එක පිටිපස්සෙන් අල්ලලා අදිද්දි පස් එක්ක රෝස ගහ කැඩිලා බිමට වැටෙන එක නවත්ත ගන්න. මෙන්න මේ වගේ හිමීට පැකට් එක ගලවලා ගත්තට පස්සේ ගල් ගෙඩියක් වගේ තට්ටුවක් තියෙනවා. මෙන්න මේ පිටිපස්සේ පස් ටික අයින් කරගන්න ඕනි. ඇයි දන්නවද මේ පස් ටික අයින් කරගන්නේ? අපේ වගා මාධ්‍යට මුල් ටික පැතිරිලා ගිහිල්ලා අල්ලගන්න ඕනි නිසා. අල්ලගන්නවා කියන්නේ මුල් ටික වගා මාධ්‍යට හොඳට පැතිරිලා යන්න ඕන නිසා තමයි අයින් කරගන්නේ. ඊට පස්සේ පෝච්චිය මැද්දෙන් මෙන්න මේ වගේ රෝස ගහ තියාගන්න. හොඳට අල්ලලා ඇද වෙන්නේ නැති වෙන්න කෙලින් හිටින විදියට රෝස ගහ තියලා අපි දාගන්න ඕනි අපි සකස් කරගත්ත මාධ්‍ය ඉතුරු ටික. මේ වගේ වටේටම වගා මාධ්‍ය හොඳට දාගන්න. රෝස ගහ එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න වගා මාධ්‍ය දාගන්නකොට පරිස්සමින් දාගන්න ඔයාලා. මේ වගා මාධ්‍යත් එක්ක බැරි වෙලාවත් ඔයාලා පොහොර එකතු කරන්න නම් එපා. මේ වගේ හොඳට දාගෙන රෝස ගහ මුල තද කරලා මේ වගේ හිටවන්න. පස් මදි නම් වටේට තව පස් ටිකක් දාගන්න. පෝච්චිය පිරිල්ලා යන්න පස් දාන්න එපා. අඟලක් විතර ඉඩ තියලා පස් දාගන්න. හොඳට තද කරගන්න. මොකද වතුර දාද්දි රෝස පැලේ සෙලවෙන්න පුළුවන්. සෙලවුනාම මැරෙනවා. ඒ නිසා මේ වගේ හොඳට තද කරගන්න. බලන්නකෝ මේ පෝච්චිය දිහා මං අඟලක් විතර පෝච්චිය ඉඩ තියලා තියෙනවා. ඇයි දන්නවද? මේ අඟලක් ඉඩ තියලා තියෙන්නේ අපි දාන පෝර, අපි දාන වතුර බිමට වැටෙන්නේ නැතිව ශාකයට හොඳින් උරා ගන්න ඕනි නිසා. ඊට පස්සේ මම මෙන්න මේ විශේෂ දේ කරනවා. මොකද දන්නවද? තුන්වෙනි ස්ටෙප් එක. පොහොර භාවිතය. මෙන්න මේ වගේ බිත්තර කටු ටිකක් කුඩු කරලා මම මේ ගහ වටේට දාගන්නවා. බිත්තර කටු වල තියෙන්නේ කැල්සියම්. කැල්සියම් වලට ශාකය හොඳින් වර්ධනය වෙනවා. මෙන්න මේ වගේ බිත්තර කටු ටිකක් කුඩු කරලා හොඳට ශාකයට දාගන්න. ඊට පස්සේ ඔයාලා මේ ශාකයට වතුර දාගන්න ඕනි. වතුර දාගනිද්දි ඕගාලා ගහ උඩට දාන්න එපා. කවදාවත් ඔයාලා රෝස ගහේ කොළවලට වතුර දාන වැරද්ද නම් කරන්න එපා. ශාකයේ මුලට වතුර දාගන්න. ශාකයේ පත්‍රවලට වතුර දාන්න එපා. මොකද දිලීර ආසාදන ඇතිල් වෙන්න පුළුවන්. ඒ නිසා මුලට හොඳින් වැටෙන විදියට මුලට වතුර දාන්න. ඊට පස්සේ අපි මැංගෝසෙෆ් කියන දිලීර නාශකය ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද ශාකය සිටවද්දී අපේ අත්වලින් පස් මාධ්‍යයෙන් ශාකයට දිලීර ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න තමයි මැංගෝසෙෆ් ස්ප්‍රේ කරන්නේ. ඔයාලට මැංගෝසෙෆ් එක හදාගන්න විදිය මගේ කලින් රෝස වීඩියෝ එක බැලුවොත් දැනගන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඒක බලන්න. මේ වගේ අනිවාර්යෙන්ම හොඳට ශාකයට ස්ප්‍රේ කරලා වගා මාධ්‍යයටත් හොඳින් මැංගෝසෙෆ් ස්ප්‍රේ කරන්න. අපි දැන් රෝස පැලය හිටවල ඉවරයි. ඊළඟ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්නම් තවත් ලස්සන මල් පැලයක් හිටවන විදිය. ස්තුතියි. තවත් වීඩියෝ එකකින් හමු වෙමු.